Hello guys, welcome back to our YouTube channel. අපේ channel එකට subscribe කරපු හැමෝටම ගොඩක් thank you. අද දවසේ මම මේ නංගිත් එක්ක යන්න හදන්නේ අපේ අකි බබාව ස්කූල් එකෙන් පික් කරගෙන එයාගේ ස්පෙෂල් දවසකට ලෑස්ති වෙන්නයි. අපේ නංගි බබා හම්බුනාන් පස්සේ මම මේ first time රෙවායව ස්කූල් එකෙන් පික් කරන්නේ. ඉතින් එයාට එදා හරිම සතුටු දවසක්. අපි ඉතින් අපේ තාත්ති පාන එනකම් අපිට චුට්ටක් වෙලා ඉන්න වුණා. එතකම් මං ඉක්මනට අක්කිට කන්න අරන් දීලා නංගිටත් මිල්ක් එකක් දීලා ඒ දෙන්නම ෂේප් එකේ ලෑස්ති කරගෙන හිටියා මාලක එනකම්. අපේ අක්කි ගර්ල්ට බෝරින් වෙච්ච ගමන්ම එයා ඉක්මනට ඇක්ටිවිටි එකක් හොයාගන්න එයාවම එන්ටර්ටේන් කරගන්න. ඉතින් තාත්ති එන්න පොඩ්ඩක් පරක්කු වුණ නිසා අක්කි ඉතින් මේ වගේ දුව නංගිවත් hina ගස්ස හිටියා. ඉතින් චුට්ටක් කළා. MC එකේ ෆුඩ් කෝට් එක එහා පැත්තේ තියෙන ෂොප් ප්ලේ ඒරියා එකක්. එතනට යන්න රෙවාය ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් තාත්ති එනකන් ඉන්න වුණා අපිට එතනට යන්න. නංගිට නම් චුට්ටක් නිින්දත් ගියා. තාත්ති ආපු ගාම එයා කෑවා. කාලා අපි ඉක්මනට අරන් ගියා රෙවායව එතන ප්ලේ ඒරියා එකට. අපේ රෙවායට මං එදා චුටි ලෙසන් එකක් කියලා දුන්නා. තාත්ති එන්න පරක්කු වුණානේ. එයාට ඉතින් ටිකක් වෙලා ඉන්න වුණා මේ තාත්ති එනකම් ප්ලේ ඒරියා එකට යන්න. මට කැමති වුණේ නැහැ තනියම මේ දෙන්නත් එක්ක මෙතනට එන්න. මොකද මට හිතුණා මට හැන්ඩල් කරගන්න බැරි වෙයි කියලා. ඒ නිසා ඉතින් එයාට චුට්ටක් patiently ඉන්න වුණා. ඉතින් එදා මං එයාට කියලා දුන්නා patiently හිටියොත් අපිට ඕන දේ කොහොම හරි හම්බෙනවා කියලා. අකිගේ මේ ස්පෙෂල් ඩේ එකට අපි ලෑස්ති වෙන්න අපිට ගන්න තිබ්බ ලස්සන ඩ්‍රෙස් එකක් and shoes also. ඒත් අපිට මෙතනින් shoes හම්බුන්නේ නැහැ. අපි ඒත් ලස්සන ඩ්‍රෙස් එකක් අරගත්තා. මම අකිගේ නංගිගේ ඉපදුණු දවසේ ඉඳන් අන්දන ඇඳුමේ ඉඳන් cot sheet, nappies, baby shirts හැම දෙයක්ම අරගෙන තියෙන එලිගන්ස් මොකර්ස් එකෙන්. මම හරිම ආසයි ඒගොල්ලොන්ගේ ඩීටේල්ස් වලට. එතකොට ඒගොල්ලොන්ගේ මැටීරියල්ස් වල ක්වොලිටි එකට ඇත්තම කිව්වොත් රෙවාය අවුරුදු 4කට ඉස්සෙල්ලා ඇඳපු ඇඳුම්, එතකොට පාවිච්චි කරපු cot sheets, pillow cases හැම එකක්ම තාමත් හොඳට තියෙනවා. ඒ නිසා මම highly recommend කරනවා එලිගන්ස් මොකර්ස් එකෙන්. අනික ඒගොල්ලොන්ගේ colours හරිම charm. මං හරිම ආසයි මෙතන shopping කරන්න. අකිගේ dress එක අරගෙන මම බබාලා දෙන්නත් එක්ක ගෙදර ආවා. හැබැයි අපිට shoes දෙක හම්බුන්නේ නැහනේ. ඒ නිසා ආපහු ඊළඟ දවසෙත් අපිට එන්න වුණා shoes දෙකක් හොයාගන්න. ඉතින් first day වගේම මම දෙන්නටම කන්න බොන්න දීලා තමයි shopping කරන්න start කරේ. නැත්තම් පොඩ්ඩක් මට හිතුණා මට හැන්ඩල් කරගන්න බැරි වෙයි කියලා. මොකද අද තාත්තිත් නැති නිසා. ගර්ල්ස් දෙන්නම එදා හොඳට හිටියා. ඊට පස්සේ අකිගේ shoes දෙක අපිට finally හම්බුණා. එතන හිටපු girl මට ගොඩක් help කරා ඒ දෙක හොයාගන්න. අකිගේ favorite Lego එක play කරලා අපි ගෙදර ආවා. මෙතන තියෙන්නේ අපි finally අකිට ගත්ත outfit එක. අපි ඉතින් අක්කිවත් ලෑස්ති කරගෙන එයාගේ ස්පෙෂල් ඩේ එකට අපි ආව ගෙනිච්චා. එයා හරිම ලස්සනට එයාගේ පාර්ට් එක ලස්සනට කරලා එයා සක්සස්ෆුලි ඒ දේ අචීව් කරගත්තා. I'm so proud of her. ඊට පස්සේ නින්දත් ගියා චුට්ටක්. එන ගමන් ඊට පස්සේ දවසේ අපි ගියා ග්ලෝමාක්. අපේ රෙවාය හරි ආසයි ටුක් එකේ රයිඩ්ස් යන්න. නංගිලන් තාම චුට්ටක් කන්ෆියුස් වගේ එකේ යද්දී බය වෙලා වගේ ඉන්නේ. ඉතින් අපි YouTube vlogs කරන අයිඩියා එක ගෙනාවේ මේ අපේ තාත්ති පන තමයි. ඒත් එයා වීඩියෝ කරද්දී එයා චුට්ටක් ලැජ්ජයි. ඉතින් දැන් මම එයාට කියලා තියෙන්නේ hina වෙන්න කියලා එයා වීඩියෝ කරද්දී. අපි ඉතින් අපිට ඕන බඩු ටික අරගෙන ටිකක් වෙලා මට ඉන්න වුණා තාත්ති අකි එනකන්. නංගිත් එක්ක මම මෙහෙම චුට්ටක් වාඩි වෙලා හිටියා.
අපි ආසම දවස් තමයි සැටර්ඩේ සන්ඩේ. මොකද තාත්ති ගෙදර ඉන්න දවසනේ. අපි එයා ගෙදර එනකන් 3 දෙනාම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ දවසේ අපි අපේ අලුත් වීක් එක ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා චර්ච් යන්න මම නම් හරිම ආසයි. ඉතින් චර්ච් ගිහිල්ලා 4 දෙනාත් එක්කම රෙවායා ගියා සන්ඩේ ස්කූල්. ඊට අපි ප්‍රේ කරලා ගෙදර ආවා. Thank you for watching this video guys. අපෝ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්නම්. Bye.